ඉතින් ඔයාලට ඊළඟට මම අරගෙන යන්නේ උතුමන් කන්දේ සරදියේ බලකොටුව ගැන වීඩියෝ එකක්. ඒකට සෙට් වෙලා ඉන්න. ඒකට කලින් මේක වැටෙයිද දන්නේ නැහැ. කොහොමත් ඊළඟ මාසේ මේ ජුනි පළවෙනි සිකුරාදා හවස 6:00-6:00 අතර වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. channel එකත් එක්ක ඇලර්ට් එකේ ඉන්න නොටිෆිකේෂන් ඔන් කරලා. තාම කසකාරී සෙට් එක තමයි ඉන්නේ. මාවනැල්ල එක්සත් බෞද්ධ සමිතිය විසින් 61 වෙනි වාරයට පවත්වනු ලබන වෙසක් මහා පෙරහැර. දැනටමත් විනාඩි 9යි වීඩියෝ එක. මේ යන්නේ ඔයාලා හැමෝම කවුරු කාස කරන කට්ටියක් තමයි. මටත් පෙන්වන්න පුළුවන් කට්ටියක්. කැමරාවල් හංගින්න එපා බා. ඔය ලස්සන ගියා. දුවන්නේ අයිනෙන් ගියාගෙන. කසිනන් වලදී මේ පැත්තට නව අනන්න එපා වදී. මේ හෙල්මට් එක දාගෙන පණ්ඩිත වෙන්න නැතුව. ඇයි බා? දවසක් ගහන්න ඇති අපි සංජීවිය ගහනවා මට ගහන්න. ලයින් සම්පූර්ණ ඇන්ගල් එකකින් අපි වලමි යාළුවනේ ඇටේට අලියෙද්ද කියලා. පේන විදිහට අලියෙක් වගේ. නටන නැටිල්ල. දකින්න පුළුවන් අංගයක්. ඒ නිසා ඔබට අද දවසේ මේ කසකරුවන් දැක ගන්නට පුළුවන්. බයික් එක ගාව හැමනිලා පුදි කට්ටි. බයික් කුඩයි යටයි. කසකරුවන් පිටිපස්සෙන් ඉන්නේ පාසල් දරුවන් පිරිසක්. මේ පාසල් දරුවෝ අපේ පෙරහැර මංගල්‍යයට ලබා දෙන්නේ මෛත්‍රපාද ජාතික පාසලයි.
බයිපාද ජාතික පාසල මේ පෙරහැර මංගල්‍යයට දක්වන උනන්දුව පෙරහැරෙත් අපිට දකින්න ලැබුණා. මෙවර පෙරහැරෙත් අපිට දකින්න ලැබුණා. විද්‍යාලාධිපතිතුමන් බෞද්ධ උනන්දුවක් ගන්නවා. මේ මෙබඳු සංස්කෘතික මංගල්‍යයන් ඉදිරිපත් කරන්නේ. සුබදවසක් යාළුවෝ හැමෝටම. ඉතින් අද අපි කෑගල්ලේ ඇවිල්ලා ඉන්නේ. අපි ආයේ කෑගල්ලේ ආවා. කෑගල්ලේ යන අතරතුර අපිට පෙරහැරක් සෙට් වෙනවා. ඉතින් මා යාළුවයි ඇවිල්ලා ඉන්නේ. පෙරහැරේ වීඩියෝ එකක් තාම අරගෙන ඇවිල්ලා තියෙන. ඉතින් වීඩියෝ එකට යන්න ගලින් ඔයා තාම මගේ සෝලෝ ට්‍රැවල් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. එහෙනම් අපි බලමු පෙරහැර කොයි වගේද කියලා. මේ කොයි හරියද මේ මාවනැල්ලේ ටවුන් එකේ ඉන්නේ ගයිස්. ඉතින් ඔයාලට පේන ඇති අර හරිය තමයි තාම පෙරහැර එන්නේ. කසකරු සෙට් එකේ ඉන්නේ. වොයිස් එක ඇහෙනවද දන්නේ නැහැ. ඉතින් වාහන ඒ තරමට තියෙන පොලිමක් තියෙන කට්ටියක් ගොඩක් ඉන්න. ඒ තරමට ලොකු පෙරහැරක් යාළුවනේ. අර හරියෙන් පට්ට ලොකේෂන් view එකක් තියෙනවා. ඔයාලට පේන ඇති කන්නක් කියන් පේනවා. වීඩියෝ එක දික් වෙයිද දන්නේ නැහැ. ඉතින් මේ කසේ වැදී බං ඔය වරේ Serepku karena parkir lagi. Serepku dia kelas jalan tadi ya. Mali gahapalla bang. Ade. Kollu gahapalla. Kasa ganda. Me gahapalla ku. Gahapalla. Meta වැඩක් නැහැ නේ. පෙරහැරින්. පුලන් සල්ලි දෙන්නේ නිකන් යනවා නෙමෙයිනේ. ගහපල්ලා තුන් දෙනාම. කසකාරු ඉතින් කස ගහන්නේ දෝ නිකන් ගියාට වැඩක් නැහැ නේ. කස ගහන්න ඕන. මල්ලිවා පොඩ්ඩක් අයින් වෙනවද පාරේ වීඩියෝ එකට වැටෙනවා. වැඩ කරන්න වීඩියෝ ගහන්න බෑ. මොකද්ද? අඩිය මෙච්චර තමයි කොල්ම සාධාරණයක් කරන්නේ ගානට මුට්ටු දෙන්න. උපරිම සාධාරණයක් කියන්නේ. කොච්චර දුර ඉඳන් ආවේ මේ පෙරහැර බලන්න. 20ක් ගන්න. කසයි ගහන්න කොසට ගාලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකත් ඊළඟ මාසේ පළවෙනි සිකුරාදා 6:00 6ත් අතර අප්ලෝඩ් වෙනවා. සෙට් වෙලා ඉන්න නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ඔන් කරලා. ඒ වගේ පට්ටවල නේ. අස්ති රාජේකුත් එනවා ඇති. විඩාව වැටලා තියෙන කැම් එකටම. අනේ පාර. මේ මල්ලිවා හෙල්මට් එක දාගන්න. ඊවලි ඔළුවට. අනේ ඔන්න මොකද? පාරවල් හතරයි ගෙනුවා. බයික් එක මේක තමයි මෙතනට ගේන්නේ. නෑ හැදලා. නෑ නැගලා බා. යාළුවා පෙරහැර නෙමෙයි බලන්නේ බයික් එක. මං කිව්වා බයික් එක ළඟටම ගමු කියලා. පෙරහැර හිමීට එන්නේ. Masih wajib macam. Mau ya. සුපිරිම view එකක් තියෙන යාළුවනේ ඔයාලට පේන ඇති මේ මාය තමයි පල්ලෙන් ගලා බසින්නේ.
තිත්කා වෙලාවේ ගිරිඋල්ල පැත්තේ අය යන්න අරනායකට තියෙන කිලෝමීටර් 14 අරනායක අර පහුගිය කාලේ නායකී අන්නේ පැත්තටත් යන්න පුළුවන් ඉතින් මම ඉතින් හෙල්මට් එකක් දාන් ඉන්නේ යාළුවනා හෙල්මට් එක ගැලෙව්වා සුදු ඇඳුමක් දාන් ආවෙන්නේ කලබලයට ආවේ ටවුන් එකට යන්න ඔයාලට පේන ඇති යාළුවනේ අර ඈතින් ලොකේෂන් එකක් තියෙනවා සුපිරිම view point එකක් මම හිතන්නේ නගින්න පුළුවන් කන්දද දන්නේ නැහැ මේ ඉන්නකන් ඉතින් සුපිරි වීඩියෝ සෙට් එකක් තියෙනවා මෙතනින් පැනලා මැරෙනවා ඔය වීඩියෝ කරගන්න ඇත්තුද අලියෝද පේන්නේ බලමු අලියෝ දෙන්නෙක් ඉන්නා දැනට ඇත්තු දෙන්නේද දන්නේ බලමු ලඟ වුණාට පස්සේ පෙරහැර එනකන් ඉතින් අපි මාවය දෙසට කැමරාව යොමු කරන යාළුවනේ ලොකු රුක්ස ගස් පවා ගලවගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයාලට පේන ඇති අතන උණ පඳුරක් පවා තියෙනවා ගස් පිටින් ගලවගෙන ඇවිල්ලා තියෙන්නේ ලොකු පාරිසරික හානියකට ලක් වෙලා තියෙනවා මේ ප්‍රදේශය YouTube
වැස්සේ පටන් ගත්ත යාළුවනේ ඔයාලට පේන ඇති පෙරහැරේ කට්ටිය ඔන්න තමයි අයින් වෙනවා. අයින්ම වහින යාළුවනේ ඉතින් ඔයාලට පේන ඇති. ගහක් ගාවට ආවා ගහ ගාවත් දෙවෙනා ඉතින්. හරි ඉතින් වීඩියෝ එක අවසන් කරනවා. thank you වීඩියෝ එකේ සෙට් වෙලා හිටියට අලුත් vlog වීඩියෝ එක බලන්න සෙට් වෙන්න ඉතින් අදට ගිහින් එන්නම්. ජය වේවා.